ඉතින් කට්ටිය කොහමද ඉතින් ඔයාලා අද එකතු වෙලා ඉන්නේ අපේ ස්මාර්ට් රිකැප් ප්‍රෝග්‍රෑම් එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක. ඒතකොට පළවෙනි වීඩියෝ එක අපි පළවෙනි පාඩම කතා කරා විනාඩි 8ෙන්. ඒක මම හිතනවා සුපිරි කියලා. ඒතකොට අද ඒකේ තිබ්බ අඩුපාඩුත් එක්ක පොඩක් හිමීට පොඩක් අර ඇතුළටත් එක්ක පොඩක් රිංගලා බලන එකක් තමයි අද අපි කරන්නේ දෙවෙනි පාඩමේ. හරිද? ඒතකොට දෙවෙනි පාඩම කියන්නේ ඉල්ලුම සැපයුම ඉල්ලුම සැපයුම. ඉතින් මේක එක්සෑම් එකේ වැඩිම ලකුණු අහන පාඩම තමයි කොමර්ස්. ඒ කියන්නේ ඉකෝන් වල වැඩිම ලකුණු අහන පාඩම මොකද්ද? දෙවෙනි පාඩම. ඒතකොට මම මේ දෙවෙනි පාඩම දැන් උඹට අවුල් වෙලා ඉන්නවනම් මොකක් හරි මේ ලකුණු ඩයල් එකක් ඉන්නවනම් උඩ පොඩ්ඩක් කෙලවෙලා වගේ ඉන්න එකක් තියෙනවා නම් අන්න හොඳම පාඩම. දෙවෙනි පාඩම කියලා කියන්නේ සුපිරියර් ලකුණු ස්කෝර් ගන්න පුළුවන් ලේසිම පාඩමක්. බැරි කෙනෙක් ඉන්නවනම් මේකට පොඩ්ඩක් වැඩි අවධානයක් දීලා මේ දවස් ටිකේ බලන්න. එහෙනම් අපි යනවා පළවෙනි අපේ ස්මාර්ට් රිකැප් වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් අපි පළවෙනියටම විභාගයට යද්දී ඔයා මේ පාඩමේ දැනගෙන යන්න ඕනේ දේවල් ගැන තමයි අපි කතා කරන්නේ. පළවෙනි අපි මොකක්ද තියෙන්නේ? ඉල්ලුම. ඊට පස්සේ ආ ඉල්ලුම තීරණය කරන සාධක. මොකක්ද ඉල්ලුම කියලා කියන්නේ කිසියම් නිශ්චිත අවස්ථාවකදී භාණ්ඩයක් සඳහා පැවතිය හැකි විකල්ප මිල ගණන් යටතේ පාරිභෝගිකයින් මිල දී ගැනීමට කැමති භාණ්ඩ හා සේවා ප්‍රමාණය. ඊට පස්සේ මොකක්ද කිව්වේ? ඉල්ලුම තීරණය කරන සාධක. මොනවද ඉල්ලුම තීරණය කරන සාධක? සලකා බලන භාණ්ඩයේ මිල, පාරිභෝගික ආදායම්, පාරිභෝගික රුචිය, පාරිභෝගික සංඛ්‍යාව, සම්බන්ධ භාණ්ඩවල මිල, ඊට සනාගත මිල අපේක්ෂා. මම කිව්ව නැති දේවල් ඇති. මම මේක රිකැප් සීන් එක රිකැප් වීඩියෝ ගන්න. එතකොට දැන් මට මේ සිලබස් එකේ තියෙන ඔක්කොම කියන්න යන්න බෑ. මගේ දැන් ඒ නිසා අපි මේක අඩු වෙලාවකින් වැඩි දැනුමක් ඔයාලට දෙන්න යන නිසා මම මේක නිකන් මතක් කරගෙන යන එකක් විතරයි මේකෙන් වෙන්නේ. තේරුම් ගන්න ඒක. හරිද? ඊට පස්සේ මොනවද? ඉල්ලුම් ශ්‍රිතය. ඊට පස්සේ ඉල්ලුම් න්‍යාය මොනවද? ඉල්ලුම් තීරක අතර තියෙන සම්බන්ධතාවය ඉල්ලුම් න්‍යාය. ඊට පස්සේ මොකක්ද? ඉල්ලුම් නීතිය. කිසියම් නිශ්චිත අවස්ථාවේ සසාධක ස්ථාවරතිවේදී සලකා බලන භාණ්ඩයේ මිලත් ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන ප්‍රතිලෝමයවත් ඍණ සම්බන්ධය මොකක්ද කියන්නේ? ඉල්ලුම් නීතිය. අන්න ඉල්ලුම් නීතිය ඉල්ලුම කොටස උතනින් ඉවර වෙනවා. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? ඉල්ලුම් නීතියට බලපාන හේතු. මොකක්ද? මිල ප්‍රතිවිපාකය. ප්‍රතිවිපාක කියලා කියන්නේ මොකක්ද? ආදේශ ප්‍රතිවිපාකය, ආදායම් ප්‍රතිවිපාකය. ආදේශ ප්‍රතිවිපාකය කියලා කියන්නේ මොකක්ද? මොකක්ද? සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වීම නිසා සාපේක්ෂ මිල වෙනසට පාරිභෝගිකයා දක්වන ප්‍රතිචාරය. ඊට පස්සේ මොකක්ද? ආදායම් ප්‍රතිවිපාකය. මොකක්ද? මිලේ වෙනස් වෙන මිලේ සිදුවන වෙනසට මේ මූර්ත ආදායමේ සිදුවන වෙනසට පාරිභෝගිකයා දක්වන ප්‍රතිචාරය. ආදායම් ප්‍රතිවිපාකය. ඊට පස්සේ මොකද්ද? එතනින් එහාට ගියාට පස්සේ මොකද්ද දැනගෙන යන්න ඕනේ. ඊට පස්සේ නවා මේ පාඩමේ තියෙන ගොඩක් ලොකු මාතෘකාවක් කියන්නේ පොඩක් දැනගෙන යන්න ඕනේ මාතෘකාව. මොකද්ද? සාමාන්‍ය භාණ්ඩ, බාල භාණ්ඩ, ගිෆන් භාණ්ඩ. ඒකට සාමාන්‍ය භාණ්ඩ කියලා කියන්නේ ආදායම වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය, මිලදී ගන්න ප්‍රමාණය වැඩි කරන භාණ්ඩ. බාල භාණ්ඩ කියනවා මොනවද? ආදායම වැඩි වෙනකොට ඉල්ලුම් මිලදී ගන්න ප්‍රමාණය අඩු කරන භාණ්ඩ. ගිෆන් භාණ්ඩ කියනවා මිලත් ඉල්ලුම් ප්‍රමාණය අතර ධන සම්බන්ධයක් හා තල්ලුම් සම්බන්ධයක් පවතින භාණ්ඩ. එතකොට දැන් ඔයාලා මේ භාණ්ඩ ටික ගැන මොනවද? මේකේ ඉල්ලුම් නීතියට එකකද? ඉල්ලුම් නීතියට අනුකූලද? එතකොට මේ වගේ ආදේශන ප්‍රතිවිපාකයේ ධනද ඍණද? ඊට පස්සේ ආදායම් ප්‍රතිවිපාකයේ ධනද ඍණද? මේ වගේ ආදේශන ප්‍රතිවිපාකයේ වැඩිද ආදායම් ප්‍රතිවිපාකයට වඩා? නැත්නම් ආදේශන ප්‍රතිවිපාකයේ ආදායම් ප්‍රතිවිපාකයට සමානද? නැත්නම් ආදායම් ප්‍රතිවිපාකයේ බලවත්ද ආදේශන ප්‍රතිවිපාකයට වඩා? ඊට පස්සේ මේ වගේ ඉල්ලුම් වක්‍ර දින්න පුරුදු වෙලා යන්න. ඊට පස්සේ මේවා ඉල්ලුම් නීතියට අනුකූලද? මිල ඉල්ලුම් නම්‍යතාවයේ ඍණද ධන දෙන්නේ? අන්න ඔය වගේ මෙන්න මේ භාණ්ඩ අතර තියෙන වෙනස්කම් වා දැනගෙන යා යුතුයි. අනිවාර්යෙන් දැනගෙන යා යුතුයි. ඊට පස්සේ මම අපිට එනවා ඉල්ලුමේ ප්‍රභේද. ඉල්ලුමේ ප්‍රභේද කිව්වම කුටුම්බ ඉල්ලුම, වෙළඳ පොළ ඉල්ලුම. කුටුම්බ ඉල්ලුම කියලා කියන්නේ වෙළඳ පොළ ඉල්ලුම කියලා කියන්නේ මොනවද? ඒවා සරල මාතෘකා නේ. ඒවා වලට බලාගෙන යන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ යන්න එනවා තවත් හොඳ මාතෘකාවක්. ඉල්ලුම වෙනස් වීම සහ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම. ඉල්ලුම වෙනස් වීම කියලා කිව්වෙ මොකද්ද? කිසියම් නිශ්චිත අවස්ථාවකදී මිල සාධකයේ ස්ථාවරතිවේදී සෙසු සාධක වෙනස් වීම නිසා තමයි ඉල්ලුම වෙනස් වෙන්නේ. ඉල්ලුම වැඩි වීම නිසා ඉල්ලුම වක්‍රය දකුණට යන වෙනවා. ඉල්ලුම අඩු වීම නිසා ඉල්ලුම වක්‍රය වමට විතර වෙනවා. ඊට පස්සේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ කොහොමද? මොකද කිසියම් නිශ්චිත අවස්ථාවකදී සෙසු සාධක ස්ථාවරතිවේදී සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වීම නිසා තමයි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ. එතකොට ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වුණාම ඉල්ලුම් වක්‍රය ඉහළට ගමන් කරන විදිය, පහළට ගමන් කරන විදිය ඒව ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. තේරුණාද? ඊට පස්සේ මොනවද? ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා නම් ප්‍රසාරණය වෙනවා, සංකෝචන වෙනවා. ඉල්ලුම් ප්‍රමාණයත් එක්ක අන්නේ ඒ තියෙන සංකල්ප ටිකත් ඔයා දැනගෙන යන්න ඕනේ. ඊට පස්සේ ඔන්නවා සැපයුම නිර්වචනය කරන්න. මොකද්ද සැපයුම කියලා කියන්නේ? මොකද්ද? කිසියම් නිශ්චිත අවස්ථාවේ සසාධක ස්ථාවරතිවේදී සලකා බලන භාණ්ඩයේ විකල්ප මිල ගණන් යටතේ නිෂ්පාදකයන් විසින් නැත්නම් ව්‍යාපාරික අංශ විසින් වෙළඳ පොළ සැපයීමට කැමති භාණ්ඩ හා සේවා ප්‍රමාණය තමයි සැපයුම කියලා කිව්වේ. ඉතින් ඒක සැපයුම තීරණය කරන සාධක මොනවද? සලකා බලන භාණ්ඩයේ මිල. ඊට පස්සේ මොනවද? රජයේ විවිධ ප්‍රතිපත්ති. ඊට පස්සේ මොනවද? සැපයුම් කරුවන් සංඛ්‍යාව. ඊට පස්සේ නිෂ්පාදන පිරිවැය. ඊට පස්සේ ආයතනික සාධක. අර ඔය වගේ සැපයුම තීරණය කරන සාධක ටික බලාගෙන යා යුතුයි. ඊට පස්සේ මම මොනවද තියෙන්නේ? සැපයුම් ශ්‍රිතය, සැපයුම් න්‍යාය, සැපයුම් නීතිය මොනවද? මිලත් සැපයුම් ප්‍රමාණයත් අතර තියෙන මොන සම්බන්ධයද? ධන හේවත් අනුලෝම සම්බන්ධතාවය. ඊට පස්සේ සැපයුම් වෙනස් වීම අර විදිහම තමයි. මොනවද? සෙසු සාධක වෙනස් වුණොත් සැපයුම වෙනස් වෙනවා. මොනවද? මිල සාධකයේ වෙනස් වුණොත් සැපයුම් ප්‍රමාණය තමයි වෙනස් වෙන්නේ. ඊට පස්සේ ඔයා ඒක දැනගත්තට පස්සේ මොනවද? සමතුලිතය නිර්වචනය කරන්න පුළුවන් වෙනවා. නන්න සැපයුමයි ඉල්ලුමයි සමාන වෙන අවස්ථාව. ඊට පස්සේ මොනවද? සමතුලිතයේදී
තියෙන මොනවාද නිර්නායක සමතුලිත යුතු කොන්දේසි මොනවාද අද සැපෙමු ශුන්‍යයි අද සැපෙමු මිලක් නෑ ඊට පස්සේ මොනවාද ඉල්ලුම් ප්‍රමාණය සැපෙමු ප්‍රමාණය සමානයි ඉල්ලුම් මිල සැපෙමු මිලට සමානයි අන්න ඒ වගේ තියෙන්නේ කොන්දේසි ටික ඒ කොන්දේසි ටික බලාගෙන යා යුතුයි ඊට පස්සේ මම එනවා අදි ඉල්ලුම අදි සැපෙවුම අදි ඉල්ලුම් මිල අදි සැපෙවුම් මිල මේ වගේ වෙනස්කම් මේවා දක්වන්නේ කොහොමද ඉල්ලුම් මේ ඉල්ලුම් සමතුලිතයේදී මේවා දක්වන්නේ කොහොමද ඒ ටික ගැන වැඩි අවධානයක් දීගෙන යා යුතුයි ඊට පස්සේ මොනවාද නම්‍යතාවය ඊට පස්සේ මොනවාද නම්‍යතාවයට කලින් මොනවාද සමතුලිතය වෙනස් වන ආකාරය මොනවාද ඉල්ලුම වෙනස් වෙනවා ඉල්ලුම ස්ථාවර තිබෙදී සැපෙවුම වෙනස් වෙනවා ඊට සැපෙවුම ස්ථාවර තිබෙදී ඉල්ලුම වෙනස් වෙනවා සැපෙවුමට වඩා වැඩි වේගයකින් ඉල්ලුම වෙනස් වෙනවා ඊට පස්සේ අන්නේ ඒ සම්බන්ධතා ටික තියෙන්නේ අනේ එතකොට කොහොමද සමතුලිත මිල වෙනස් වෙන්නේ එතකොට කොහොමද සමතුලිත ප්‍රමාණය වෙනස් වෙන්නේ සමතුලිත ප්‍රමාණය අඩු වෙනවද වැඩි වෙනවද සමතුලිත මිල වැඩි වෙනවද අඩු වෙනවද මේ සම්බන්ධතා ටිකත් ඔයා දැනගෙන යා යුතුයි හරිද මම ඊට පස්සේ එතනින් ඊට පස්සේ තියෙන අපිට ඉතින් නම්‍යතාවය ඊට පස්සේ නම්‍යතාවය මොකද්ද නම්‍යතාවය මිලිලු නම්‍යතාවය කොහොමද අපි දක්වන්නේ ඡාප මිලිලු නම්‍යතාවයෙන් දක්වන්න පුළුවන් ලක්ෂ මිලිලු නම්‍යතාවයෙන් දක්වන්න පුළුවන් එතකොට මේවා හා සම්බන්ධ මොනවාද සමීකරණ ටික බලාගෙන යන්න ඕන් ඩෙල්ටා Q d බෙදෙනවා ඩෙල්ටා P වැඩි කරනවා P බෙදීම Q d ඡාප මිලිලු නම්‍යතාවය ඩෙල්ටා Q d බෙදෙනවා ඩෙල්ටා P ගෙන් වැඩි කරනවා P1 ධන P2 බෙදෙනවා Q1 ධන Q2 ඊට පස්සේ මොනවාද ඊට පස්සේ එනවා නම්‍යතා ප්‍රභේද පහ මොනවාද පූර්ණ නම්ය නම්ය ඒකී නම්ය අනම්ය පූර්ණ අනම්ය එතකොට මේවා අදිද්දි මේ වගේ ඉල්ලුම් වක්‍ර කොහොමද දෙන්නේ මේ වගේ නම්‍යතා සංගුණකය කොහොමද දෙන්නේ එකට වැඩිද එකට අඩුයිද අනන්තයයිද බිඳුවයිද එකයිද අන්න නම්‍යතා වර්ග ටික කොහොමද එන්නේ කියලා ප්‍රභේද ටික වා දැනගෙන යා යුතුයි අනිවාර්යෙන් එක්සෑම් එකේ අහන පොයින්ට් එකක් තමයි බං ඔව් ඊට පස්සේ නම්‍යතාවය පැහැදිලි කරනවා නම්‍යතාවය කියලා කියන්නේ මොකක්ද ඊට පස්සේ නම්‍යතාවයේ වැදගත්කම ඊට පස්සේ මොකක්ද තව වෙනවා මොකක්ද හරස් මිලිලු නම්‍යතාවය ආදාය මිලිලු නම්‍යතාවය ඒ ටික වා පුළුවන් වෙන්න ඕනේ ආදාය මිලිලු නම්‍යතාවය කියලා කියන්නේ මොකක්ද හරස් මිලිලු නම්‍යතාවය කියලා කියන්නේ මොකක්ද හරස් මිලිලු නම්‍යතාවය දන වුණොත් ඒක අනුපූරක භාණ්ඩයද ආදේශන භාණ්ඩයද ඍණුනොත් ඒක අනුපූරක භාණ්ඩයද ආදේශන භාණ්ඩයද ඊට පස්සේ ආදාය මිලිලු නම්‍යතාවය දන වුණොත් මොකක්ද තේරෙනවනේ සාමාන්‍ය භාණ්ඩ කොහොමද ඒකට වඩා වැඩි වුණොත් අත්‍යවශ්‍ය භාණ්ඩයක්ද සුඛෝභෝගී භාණ්ඩයක්ද ඍණ වුණොත් කොහොමද අන්න ඒ ටික ඔයා බලාගෙන යා යුතුයි ඒ නිසා ඒ ටික බලා ගන්න ඕනේ මම කියන්නේ බලා ගන්න ඕනේ දැන් හරියද ඊට පස්සේ මම මොකද තියෙන්නේ සමීපාදේශ දුරස්ථාදේශ මම කියවනේ ඊට පස්සේ මොනවාද ආදාය මිලිලු නම්‍යතාවය සංගුණක ඒවා හරි සාමාන්‍ය භාණ්ඩ බාල භාණ්ඩ වල නම්‍යතාවය වෙනස් වෙන ආකාරය ඒකත් හරියට ඊට පස්සේ මොන සැපෙවුම් නම්‍යතාවය කියන සැපෙවුම් වලත් මොනවාද ඡාප මිලිලු නම්‍යතාවයයි ලක්ෂ මිලිලු නම්‍යතාවය තියෙන සැපෙවුම් නම්‍යතාවෙත් බං ඊට සැපෙවුම් නම්‍යතාවය ප්‍රභේද පහ ඒකත් අර ටිකම තමයි පූර්ණ නම්ය නම්ය ඒකී නම්ය අනම්ය මොකද්ද පූර්ණ අනම්ය ඊට පස්සේ සැපෙවුම් වක්‍රයක නම්‍යතාවය සැපෙවුම් වක්‍රේ අර මොනවද නම්‍යතාවයත් එක්ක බං හොඳම පොයින්ට් එක අයපාරේ පාරිභෝගික පැහැදම වෙනස් වෙන ආකාරය අනම්‍යයක් තිබ්බොත් අනම්‍ය අවස්ථාවක මිල වැඩි වෙද්දී පාරිභෝගික පැහැදම වැඩි වෙනවද අඩු වෙනවද ව්‍යාපාරික අයභාරය වැඩි වෙනවද අඩු වෙනවද නම්‍ය අවස්ථාවක මිල අඩු වුණොත් ව්‍යාපාරික අයභාරය පාරිභෝගික පැහැදම අඩු වෙනවද වැඩි වෙනවද අන්න ඒ ටික අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ හොඳ පොයින්ට් එකක් හරිද තේරුණාද ඊට පස්සේ ඒ ටික අනිවාර්යෙන් මතක තියාගන්න මේ පාර එක්සෑම් එකේ හරිද ඒ පොයින්ට් එක අනිවාර්යෙන් ඕනේ අපිට ඊට පස්සේ දැන් අන්තිම තියෙන ඉතින් ඉල්ලුම් නම්‍යතා තීරක සැපයුම් නම්‍යතා තීරක ඒ ටික මතක තියාගෙන යා යුතුයි ඉතින් මම මෙන්න මේ ටික තමයි දෙවනි පාඩමේ තියෙන මේ තියරි ටික කියන්නේ මම දැන් මේක රිකැප් වීඩියෝ ගන්න බං මේක රිකැප් වීඩියෝ මම මේක උගන්වන්න දෙයක් නෙවෙයි උඹලට කරන්නේ උඹලගේ ඔලාය ආයේ මම උඹලගේ හිතේ මේ ටික මතක් කරනවා අම්මට සෙ මෙහෙම දේවල් තියෙනව නේද අම්මට සෙ මට මේක මතක නෑ මම මේක බලාගත්තා නම් හොඳයි අන්න මේ වීඩියෝ එක බලලා උඹ ඒ වගේ දෙයක් තමයි කරගන්න ඕනේ උඹට බැරි තැන් තියෙනවා නම් උඹ බැරි තැන් බලාගන්න අදමයි ඇහුවේ අම්මට සෙ අදමයි මම මේක ඇහුවේ අන්න ඒ වගේ තැන් තියෙනවා නම් උඹ වැඩියෙන් බලාගන්න ඕනේ ඒ නිසා මේ ස්මාර්ට් රිකැප් වීඩියෝ එකෙන් බලා වැඩක් කරගනින් අනිවාර්යෙන් කරගනින් ඒ නිසා අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු එහෙනම් අපි තුන්වෙනි වීඩියෝ එකෙන් හම්බෙමු එහෙනම් මේ ස්මාර්ට් රිකැප් වීඩියෝ එකේ දෙවෙනි වීඩියෝ එක මෙතන අවසන් කරන අපිව subscribe කරන්න නැත්නම් subscribe කරන්න අපිව like කරන්න share කරන්න comment එකක් දාන්න ඔයාලගේ යාළුවන්ටත් කියන්න 2027 පන්ති වලට සම්බන්ධ වෙන්න ඕන අපේ පැල්ල දාලා දිනවා මම link එක අපේ නම්බරේට WhatsApp message එකක් දාන්න අපි 2027 මුල ඉඳන්ම 2027 ළමයිට මුල ඉඳන්ම සුපිරියර් තමයි සිලබස් එක papers එකද papers උයි ඔක්කොම සුපිරියර් papers ටිකකුත් හදලා තියෙන්නේ මම Q ටිකකුත් හදලා තියෙන්නේ සුපිරියර් තිතටම econ කියන විෂය අනිවාර්යෙන් කියලා දෙලා හොඳ රෑන්ක් එකකට යන්න මග පාදලා දෙනවා ඉතින් ඔයාලා කට්ටිනවනම් කියන්නේ එහෙනම් ඒකත් එක්ක අපි ගිහින් එන්නම් ආයි වීඩියෝ එකකින් හම්බෙමු තුන්වෙනි වීඩියෝ එකකින් අපි හම්බෙමු